ආයිබෝවන් දෑතී සවිය ජීවිතයටත් ගෙතුමේචුවේ මනසටත් තරම් අපි ඉක්මනට යමු චතුරස්‍ර මල් කොටස ගොතන්න. මුලින්ම අපි මැජික් රින් එකකින් පටන් අරගෙන දන්වැල් 3ක් ගොතා ගන්නවා. ඊට පස්සේ පළවෙනි කෝනර් එක හදාගන්න අපි තව ඩබල් ක්‍රොෂේ 2ක් ගොතා ගන්නවා. චේන් එකත් එක්ක එතකොට පිරවිලි 3ක් වෙනවා. දැන් ආයෙත් චේන් 2ක් ගොතා ගන්න ඕනේ. මෙතනින් තමයි මුල්ල හැදෙන්නේ. කෝනර් එක හැදෙන්නේ මෙන්න මේ චේන් දෙකෙන්. ඊට පස්සේ ආයෙ ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. මේ විදිහට ඩබල් ක්‍රොෂේ 3ක් ගොතලා පළවෙනි මුල්ල හදා ගන්නවා. දැන් ඊළඟට දෙවෙනි මුල්ල හදා ගන්න ආයෙසරයක් චේන් 2ක් ගොතලා ඩබල් ක්‍රොෂේ 3ක් ගොතන්න ඕනේ. චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි ඊළඟට ආයෙමත් චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි ඔයගොල්ලන්ට හොඳට බලා ගන්න පුළුවන් පැහැදිලිවම පේනවා මුළු 3ක් තියෙන බව. හරි. ඊළඟට හිමීට රින් එකේ නූල ඇදලා ස්ලිප් knot එකකින් 4 වෙනි මුල්ල හදා ගන්නවා. ඊට පස්සේ ආයෙ ස්ලිප් knot එකක් ගොතනවා. ආයෙ තව එකක් ගොතලා ඊළඟ මුල්ලට යන්න ඕනේ. කෙළවරෙන් තමයි අපි පටන් ගන්නෙ ඊළඟ කොන හදාගන්න. ආයෙම චේන් 3ක් ගොතලා දෙවන වට රවුම පටන් ගන්නවා. ඒකටත් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. මෙන්න මේ විදිහට ඩබල් ක්‍රොෂේ 3ක් ගොතන්න ඕනේ. ඊට පස්සේ ආයෙම චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි මේ විදිහට හතර වටේටම ගොතා ගත්තම දෙවෙනි කොටස සම්පූර්ණ වෙනවා. දැන් මේ මුල්ල අවසానයි. ඊළඟ මුල්ල හදා ගන්න ආයසරයක් ඩබල් ක්‍රොෂේ 3ක් ගොතන්න ඕනේ. මේ වගේ ඊළඟට චේන් 2යි ආය ඩබල් ක්‍රොෂේ 3යි. ඔය චේන් දෙකෙන් තමයි මුල්ල හැදෙන්නේ. දෙකක් සම්පූර්ණයි. ඊළඟ මුල්ලට අපි ඊළඟටත් යනවා මේ විදිහට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ආයෙත් ඩබල් ක්‍රොෂේ 3යි. එතකොට දැන් මුළු 3ක් සම්පූර්ණයි. මෙන්න මේ වගේ මුළු 3ක් සම්පූර්ණ වෙනවා. ඊළඟට ආයෙ 4 වෙනි මුල්ල සම්පූර්ණ කරගන්න ආයෙ ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ආයෙමත් ඩබල් ක්‍රොෂේ 3යි
දැන් අපේ දෙවන මටේ සම්පූර්ණයි. දැන් පුරුදු විදිහට ගේ තුන් දෙක සම්බන්ධ කරනවා ස්ලිප් නෝට් එකක් දාලා. ඊළඟට තුන්වෙනි පේලිය ගොතන්න ඕන නම් යනවා ආපහු ස්ලිප් නෝට් 3කින්. දැන් ආපහු පුරුදු විදිහටම චේන් 3යි ඩබල් ක්‍රොෂේ 2යි ආයමත් චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි තුන්වෙනි පේලියට එනකොට මැද හිඩසක් හමු වෙනවා. මැද හිඩසක් හම්බ වෙනවා මෙන්න මේ වගේ. ඒ හිඩසට ආපහු ඩබල් ක්‍රොෂේ 3ක් ගොතන්න ඕනේ. අන්න ඒ හිඩසට ඩබල් ක්‍රොෂේ 3ක් ගොතනවා. දැන් ආයේ දෙවෙනි මුල්ල සම්පූර්ණ කරන්න ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි. සම්පූර්ණ වටයම මේ වගේ චේන් 2යි ඩබල් ක්‍රොෂේ 3යි. ඊළඟට ඩබල් ක්‍රොෂේ 3යි මැද හිඩස සම්පූර්ණ කරන්න. ඊළඟට කොනට ආය ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි ආය ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි. ඊළඟට ආය හිඩස සම්පූර්ණ කරන්න ඩබල් ක්‍රොෂේ 3යි ඊළඟ මුල්ලට ඩබල් ක්‍රොෂේ 3යි චේන් 2යි. ඊළඟට හිඩැස සම්පූර්ණ කරන්න ආයෙත් ඩබල් ක්‍රොෂේ 3යි දැන් ස්ලිප් නොට් එකකින් චතුරස්‍ර කොටුව සම්පූර්ණ කරගෙන නූල අදින්න. නූල ඇදලා කපලා නූල සංගවලා චතුරස්‍ර කොටුව සම්පූර්ණ කරගන්න. තවත් අලුත් නිර්මාණයක් ඉක්මනින්ම බලන්න channel එක subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව කෙනෙකුට බලන්න share කරන්න. ස්තුතියි. ආයුබෝවන්.